අයිබෝවන් කොහොමද ඉතින් ඔන්න එහෙනම් අද දවසට දෙවෙනි වීඩියෝ එක කොහොමද අපි මෙන්න මේ බෝල් එක අපි හදාගන්නේ. ඇත්තටම මේක හදන්න කලින් චුට්ටක් ඔයා බලන්න ඕනේ. බලන්න මේක තියෙන්නේ කොටු ෆ්ලැට් පොඩි අපි එකට කියනවා කොන්ක්‍රීට් කෑල්ලක් උඩ තමයි අපේ මේ ක්‍රීචර් එක තියෙන්නේ. මේ ෆීචර් එක කොහොමද අපි හදන්නේ කියලා බලමු. එතකොට මේකේ උඩත් පොඩක් ෆ්ලැට් ඉඳ ගන්න පුළුවන් වගේ ආයිටම් එකක් තමයි මේක නේද? අපි මෙන්න මේ වගේ එකක් කොහොමද මේ Revit භාවිත කරලා නිර්මාණය කරන්න කියලා අපි බලමු. හරි. මම මේකටත් ගන්නේ ෆැමිලි එකක්ම තමයි. මොකද මේවා රිපීටිව් වෙන හින්දා. නැවත නැවත මේවා භාවිතා වෙනවනේ. නේද? අර බලන්න කීපයක්ම තියෙනවා. එතකොට ඒ හින්දා තමයි මම මේක පාවිච්චි කරන්නේ. යමු වැඩේට. මම යනවා මේ විදියට අපේ සුපුරු ටෙම්ප්ලේට් එක හොයාගෙන මොකක්ද අපේ සුපුරු ටෙම්ප්ලේට් එක generic model okay open family open sorry, new family දන්නවනේ යාළුවනේ ඉතින් ගුරුන්ට අකුරු වර්ධය කියලා කියනවා කොච්චර කරත් ඉතින් අපිට වර්ධිනවා ඔන්න එහෙනම් වෙන generic model මෙන්න මේකට ගියා නෝක ධම්මා ආ මෙන්න මේක තමයි මට හම්බෙන්නේ ටෙම්ප්ලේට් එක ඇත්තටම මට අර ප්ලේට් එක හදාගන්න උවමනාවක් නැහැ මොකද අපේ පැරාබොක්ස් එක තියෙනවනේ. එතකොට මම කරන්නේ මේ අපේ පැරාබොක්ස් එක මේ මොඩල් එකට ඉන්සර්ට් කරගන්න එක. බොහොම සීරුවට මට මේ වැඩේ කරගන්න පුළුවන්. මම අර පැරාබොක්ස් ෆැමිලි එකට ගිහිල්ලා කොහොමද මගේ පැරාබොක්ස් ෆැමිලි එකට ගිහිල්ලා මම මේක ලෝඩ් කරනවා අලුත් ෆැමිලි එක. එන්න මේකට. උඩ ලෝඩ් කරාම ඔන්න පැරාබොක්ස් ෆැමිලි එක මගේ මේකට ආවා. හරි. ඊට පස්සේ මම කරන්නේ මේක බලමු අපි ආයිතර පොඩක් ඉමේජ් එක මේ පුටුවකම සයිස් එක වගේ මේක නේද චුට්ටක්. එතකොට මේක 300 කෑල්ලක් විදිහට මම ගන්නවා. මේකේ මෙතන ස්කම්බය 600ක් විදිහට මම ගන්නවා. එහෙම කරලා හදන්න. හරි. එතකොට මට මේක සිලෙක්ට් කරා. sorry මේ තියෙන්නේ අපේ පැරාබොක්ස් කියන එකනේ. මේ ලියලා තියෙන්නේ උඩේ පැරාබොක්ස් කියන එක. එතකොට මම යන්න ඕනේ අපේ අලුත් ෆැමිලි එකට මේකෙත්. මම මෙයාව සිලෙක්ට් කරාම මේ මෙයාගෙත් මෙතනම එඩිට් කරන්න හම්බ වෙනවා. මෙයාගේ height එක මම දානවා 50ක්. ඇයි අර අපේ කේස් මේව එකයිනේ. ඊට පස්සේ මෙයාව 400යි. එන්න මෙයාවත් 400ට මම ප්ලේස් කරගන්නවා. අන්න හරි. ඉතින් nice. ඊළඟට මෙතනින්ම දෙමු අපි මේකට තෝරගමු කොන්ක්‍රීට් වලට ගිහිල්ලා මැටීරියල් එකක් මෙතනින්ම දෙමු යාළුවනේ. එතනේ මොකද්ද මම දෙන්නේ? කොන්ක්‍රීට් වෙන මෙටල් වල. හ්ම්. හ්ම්. මේ තියෙන කොන්ක්‍රීට් අන්න හරි. මෙයාට මෙතනින් ඕන කොන්ක්‍රීට් එකක් දෙන්න පුළුවන් ඉතින්. මම ට්‍රාස්ටිලින් සිදු දෙනවා. දීලා මෙයාව මෙහෙම සිලෙක්ට් කරලා හරියන්නේ මෙතනින් මෙයා උඩට ලෝඩ් කරගන්නවා. එතකොට ලෝඩ් වුණාට පස්සේ මට මෙතනින් ඕකේ කරගන්න දෙන්න. ඔන්න ඔය විදිහට. හරි. දැන් මම මෙයා පින් කරගන්නවා. හරි. දැන් මෙයාගේ මම කරන්නේ මෙහෙම මෙයාගේ මේ টොප් view එකෙන් මම බැලුවේ. මෙයාගේ සයිඩ් එලිවේෂන් එකකින් ඕන විදිහට බලනවා. ওই විදිහට බලලා මෙයාගේ ක්‍රියේට් ගිහින් මම ගන්නවා මේ වෙලාවේ ටූල් එක රිවෝල්වෝ රිවෝල්ව් ටූල් එක අරගෙන ඉස්සරහම කරන පොඩි ස්කෙච් එකක් ගහ ගන්නවා මට ඕන උස ගන්න මට මේක උස ඕනේ 550ක් විතර මම දන්නේ මම හැටට මේක අඳින්නේ ඊට පස්සේ මේ පැත්තට ගත්තොත් එහෙම 600ක් නේ ගන්න හැදුවේ අපි එතකොට මෙයා 300ක් ඊට පස්සේ මම මේකේ අඳින්න ගන්නවා මගේ මේ මේක ඔන්න ඔය විදිහට අරගෙන මෙන්න මේක තමයි හොඳින්
මේක දීලා මේ පොඩි ෆ්ලැට් එකක් දෙන්න ඕනේ. සමහර විට මේ මං අඳින එක හරියට නොවෙන්නත් පුළුවන්. හැබැයි ඉතින් ඔයගලන්ටත් පුළුවන් මේක තව ටිකක් බලලා හරියට නිර්මාණය කරගන්න. හරි. මම මේ තියෙන ඉරි ඔක්කොම අයින් කරගන්නවා. දැන් අපේ ෂේප් එක හරියලා ඉවරයි. දැන් මම කරන්නේ මෙයාව මගේ ඇක්සිස් එක වටා රොටේට් කරගන්නේ. හොඳ. මෙයා වැඩි චුටි චුටි කැල් තියෙනවා ඒක කරගන්න. ඉතින් මම කරන්නේ එයාට ඇක්සිස් එකක් පෙන්නනවා. මෙන්න මේ ඇක්සිස් එක තමයි ඔයා යන්න ඕනේ කියලා. ඕන ඇක්සිස් එක දුන්නා. මෙතන ඉබ්බයිනවනේ එයාවත් ලොක් කරන්න. ඉබ්බ කොහොමද ලොක් කරන්නේ තියෙන්නේ නේද? හරි. ඊට පස්සේ අපි කරන්නේ මෙතන ඔන්න ඕම රයිට් එක දාන්නේ. දැන් ඕන බලන්නකෝ අපේ බෝලේ ඇවිල්ලානේ. ඉතින් කලගෙඩිය වගේ. හ්ම්. ඔයගොල්ලෝ බලන්න මේ අර විදිහටම ගන්න. මොන මේ විදිහට ආයේ. තව චුට්ටක් හැඩ කරලා ඉවරලා අපිට මේ විදිහටම ඕනනම් ගන්න පුළුවන්. හරි. වීඩියෝ එකේ ටයිම් යනනේ මේ විදිහට ගන්න කියන්නේ. හරි. මම දැන් මේ විදිහට විතර තියාගන්නවා. ඊට පස්සේ මම කරන්නේ යාගේ තර මේ මැටීරියල් එක හදාගන්න එක. හරි. මෙයාට මම මැටීරියල් එකම දීලා මේව සේව් කරගන්නවා. ෆීචර්. ඔහොම ඒ එහෙනම් මම මේව ලෝඩ් කරනවා. තරාබොක්ස් නෙමෙයි අපි මේව ලෝඩ් කරන්න ඕනේ ප්‍රොජෙක්ට් එක. මොන විදියට ප්‍රොජෙක්ට් එකට මේව ලෝඩ් කරලා මේ තියෙන විදිහට මේක නෝ තියාගෙන යන්න. මොන විදියට මේව තියාගෙන යන්න. දැන් මේක 3D එකේ ගත්තොත් මෙන්න මේ විදියට තමයි යට මේක පේන්නේ. බලන්න. මේවයි මෙයාගේ මොකද මේ වෙලා තියෙන්නේ? මේව 40 ගන්න මේ 50. ටින් ටින් ටින්. හරි. මේ තියෙන්නේ දැන් ඔන්න අපේ මේ එකක් හරි. ඊට පස්සේ අපිට මේකේ රෝඩ් එක හදාගන්න තියෙන යාළුවනේ. අපි බලමු ඊළඟ වීඩියෝ එකෙන් කොහොමද මේකේ රෝඩ් එක මේ නිර්මාණය කරගන්න ක්‍රම නාවක් තියෙනවා හොඳේ. මම මෙතන පාවිච්චි කරන්නේ මොන ක්‍රමවේදද කියලා අපි ලබන සතියේ බලමු. කොහොමද ඒක කරන්නේ කියලා. ඕගලන්ට 2024න් පස්සේ version වල නම් කෙලෙම පුළුවන් ඕගලන්ට ටොපෝසර්ෆේස් වලට ගිහිල්ලා කරන්න. දන්නේ නැහැ නේ ටොපෝසර්ෆේස් කියන්නේ මොකක්ද කියලා. ඔව්. මේ පිටවල ඉන්න කට්ටිය නම් දන්නවා ඇති. මේ අලුතෙන් ඉගෙන ගන්න එක නෙමෙයි ගොඩක්ම කරන්නේ. ඒතකොට අලුතෙන් ඉගෙන ගන්න අය දන්නේ නැතුව ටොපෝසර්ෆේස් කියන්නේ මොකක්ද කියලා. ඒවා ඊළඟට ෆ්ලෝ එකක් විදිහට හදන්න පුළුවන්. Revit වලට අඩු version කියන්නේ 2024ට වඩා අඩු version වල ඉන්න කට්ටියට ඒ දෙවලන්ටම හරියන විදිහට අපි ලබන සතියේ මේ code එක create කරගමු. මොකද කරන්නේ කියලා. ඕකේ. අතර ගිහිල්ලා එන්න. හැමදාම රැඳිලා ඉන්න ටයි විත් Revit වැඩසටහනත් එක්ක